මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ෆ්ලෝයම පරිසංක්‍රමණය වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒ ගැන කතා කරන්න කලින් ෆ්ලෝයම පරිසංක්‍රමණයේ මූලික ලක්ෂණ ටිකක් බලන්න හිතුවා. හරි, අපි බලමු මොනවාද ෆ්ලෝයම පරිසංක්‍රමණයේ මූලික ලක්ෂණ කියලා. ෆ්ලෝයම විෂය තමයි ෆ්ලෝයම පරිසංක්‍රමණයේදී පරිවහනය කරන්නේ. ෆ්ලෝයම විෂයේ මොනවාද තියෙන්නේ? ෆ්ලෝයම විෂය කියන්නේ ජලීය ද්‍රාවණයක්. ඒ හින්දා ප්‍රධාන වශයෙන් තියෙන ජලය. ඊට අමතරව ඒකේ තියෙනවා බරින් 30% සුක්‍රෝස් තියෙනවා. ඊට අමතරව තියෙන කාබනික ද්‍රව්‍ය තමයි ඇමයිනෝ ආම්ල, හෝමෝන, ඛනිජ. අල විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේකේ තියෙන අකාබනික ද්‍රව්‍ය මොනවාද? කාබනික ද්‍රව්‍ය මොනවාද? අකාබනික ද්‍රව්‍ය තමයි ජලය. කාබනික ද්‍රවකම් ප්‍රධාන වශයෙන් ඇමයිනෝ ආම්ල, හෝමෝන, ඛනිජ කියන තුන ලියන්න ඕනේ. ඉතින් මේ ෆ්ලෝයම විෂය නිෂ්පාදනය කරන තැන, සීනි හදන තැන ඉඳන් සීනි පාවිච්චි කරන ස්ථානයට තමයි ගෙනියන්නේ. නැත්නම් සීනි සංචිත කරලා තියෙන තැනට. ඉතින් ෆ්ලෝයම පරිසංක්‍රමණය කියන්නේ මෙන්න මේ ක්‍රියාවලිය. මේ සුක්‍රෝස් හැදෙන්නේ කොහොමද? ෆ්ලෝයම පරිසංක්‍රමණයට අවශ්‍ය සුක්‍රෝස් හැදෙන්නේ ප්‍රභා සංශ්ලේෂණයේදී හැදෙනවනේ ග්ලූකෝස්. ඒ ග්ලූකෝස් තමයි සුක්‍රෝස් බවට කන්වර්ට් කරලා මේ විදියට ෆ්ලෝයම පටකය ඔස්සේ ගමන් කරන්නේ. ඉතින් ආවර්ත බීජක ශාකවල තමයි මේ ෆ්ලෝයම පරිසංක්‍රමණයට පෙනිර නල ඒකක තියෙන්නේ. එතකොට දැන් මෙතන නැති තවත් කරුණක් මතක් කරනවා නම් මේ පෙනිර නල ඒකක තියෙන්නේ සපුෂ්ප ශාක නැත්නම් ආවර්ත බීජ ශාක වලට. දැන් අනිත් ශාක ගත්තාම විවෘත බීජක ශාක, ඊළඟට අනික් සනාල ශාක, ඒ වගේ ශාකවල දැන් පෙනිර නල ඒකක නැහැ ෆ්ලෝයම පරිසංක්‍රමණය සඳහා. ඒ විදියට ගත්තොත් විවෘත බීජක ශාක සහ සනාල ශාක ගත්තහම බීජ නොදරන සනාල ශාක ඒවයේ තියෙන්නේ පෙනිර තල කියලා එකකයක්. පෙනිර තල කියලා තියෙන්නේ. ආවෘත බීජක නැත්නම් සපුෂ්ප ශාකවල තමයි මේ විදියට පෙනිර නල ඒකක තියෙන්නේ. එතකොට මෙතන ෆ්ලෝයම විෂයේ බරින් 30% සුක්‍රෝස් තියනවා කියන එක හරිම වැදගත්. ඒ වගේම තියෙන කාබනික ද්‍රව්‍ය ටිකක් මතක තියාගන්න ඇමයිනෝ ආම්ල, හෝමෝන, ඛනිජ. එතකොට ප්‍රභවය අපායනය දෙන්නගේ අර්ථ දැක්වීම පුළුවන් වෙන්න ඕනේ. ප්‍රභවය කියන්නේ සීනි නිපදවන ස්ථානය. ප්‍රභා සංශ්ලේෂණයෙන් හරි එක්කෝ පිෂ්ඨය බිඳ වට්ටල හරි මොකක් හරි ක්‍රමයකින් ශුද්ධ සීනි නිෂ්පාදකයා විදියට ක්‍රියා කරන අවයවය. එයා තමයි හරියටම ශුද්ධ සීනි නිෂ්පාදකයා. ඊළඟට අපායනය කියන්නේ ගොඩක් වෙලාවට ශාක පත්‍ර දැන් ප්‍රභවය කියලා දීලා තියෙනවා. එයානේ ප්‍රභා සංශ්ලේෂණයෙන් ගොඩක් වෙලාවට සීනි හදන්නේ. මුල් කඳන් අංකුර ඵල ඒවා අපායන. අපායනය කියන්නේ පිෂ්ඨය සංචිත කරන ස්ථානය. නැත්තම් සීනි භාවිතයට ගන්න කොටස් තමයි අපායනය කියන්නේ. එක්ක සංචිත කරන එක්ක භාවිතයට ගන්නවා. මුල් කඳන් අංකුර ඵල ඒවා අපායනයේ විදියට ක්‍රියා කරනවා. වර්ධනය වෙන මුල් කියලා ලියනවා. එතකොට දැන් පිෂ්ඨය සංචිත කරන ආකන්ද බල්බ වගේ දේවල් තියෙනනේ. ආකන්ද බල්බ කියන්නේ අර දැන් අර්ථාපල් අලය, අර්ථාපල් ආකන්ද. ඒ වගේ අර කහවල තියෙන අලය වගේ එක. ඒවට තමයි ලූණු වලට කියන්නේ බල්බ කියලා. ආකන්ද බල්බ. ඒ වගේ වයේ පිෂ්ඨය සංචිත කරනවා සාමාන්‍යයෙන්. හැබැයි එයාලට පුළුවන් එයාලගේ තියෙන පිෂ්ඨය බිඳ වට්ටලා ප්‍රභවයක් විදිහට ක්‍රියා කරන්න පුළුවන්. ඉතින් එයාලගේ කෘත්‍ය අනුව වෙලාවකට ප්‍රභවය වෙන්න පුළුවන්, වෙලාවකට අපායනය වෙන්නත් පුළුවන්.
හිතන්නකෝ දැන් එයාට ලොකුයි ඩෝරයක් ආවා කෑමත් නෑ. එතකොට ගහට අවශ්‍ය පෝෂණය සපයගන්නේ අර ආකන්ද බල්බවල තියෙන පිෂ්ටය සීනි බවට කන්වර්ට් කරලා ඒ ලැබෙන සුක්‍රෝස් වල පෝෂණය. නැත්තම් එයාලා සාමාන්‍යයෙන් අපායනය විදිහට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ශුද්ධ සීනි නිෂ්පාදකයා නිෂ්පාදනය කරන සුක්‍රෝස් සංචිත කරන හෝ භාවිතයට ගන්න කොටසක් විදිහට තමයි සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ. දැන් අපි ෆ්ලෝයම් පරිසංක්‍රමණයේ මූලික ලක්ෂණ ටික කතා කරන්න හිතුවට රෙඩි වෙලා ගියා. ෆ්ලෝයම් පරිසංක්‍රමණයේ යාන්ත්‍රණය ටිකක් රූපයක් ඇඳලා පැහැදිලි කරන්න ඕනේ. හින්දා ඒක අලුත් වීඩියෝ එකකින් කරන්න කියලා මම හිතුවා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක හොඳ නම් ඔයාලගේ යාළුවන්ටත් බලන වීඩියෝ එක ෂෙයා කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න.